එහෙම තමයි ඉතින් වරදිනවා කෑම හදනකොට. මොකද කට සතපා වගේ? රොටියක් කන්න ගියෝ විතර රොටි නෑ. අයියෝ මං හදන්නක විනාඩි 10න් බිත්තර රොටි. එච්චර ඉක්මනට? හායි යාළුවනේ. අද අපි හදන්න යන්නේ බිත්තර රොටි. ඔයාලා හිතනවා ඇති බිත්තර රොටි හදන්න ගොඩාක් වෙලා යනවා කියලා. හැබැයි මේක හරිම ලේසියෙන් අපිට ගෙදර තියෙන දේවල් යොදාගෙන හදන්න පුළුවන්. විනාඩි 10ක් වගේ කාලෙකින් අපිට බිත්තර රොටි හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි රොටිය හදාගන්න පිටි මිශ්‍රණය හදාගමු. පාන් පිටි ටිකක් දාගන්නවා බෝල් එකකට. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකකුත් දාගමු. ඊළඟට අපි මේකට සීනි පොඩ්ඩකුත් දාගමු. දැන් මේ තුන හොඳට කලවම් කරගමු. ඒ විස්කි ගන්නද? විස්කි ගේනකම් මේකම කලවම් කරගමු. උඩ යනවා. විස්කි එක නැති වෙලා යාළුවනේ. විස්කි එක නැති වෙලා ළමයි. විස්කි එක නැති වෙලා මේ කරන මෝඩ වැඩේ කියනවා යාළුවනේ. මෙන්න මෙහෙම මේ තුන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වතුර පොඩ දාලා බැටර් එක අපි හදාගමු බලමු කොහොමද හදන්නේ කියලා. මේ විදිහට අනා ගන්න ළමයි. මෙන්න මේ විදිහට වතුර පොඩ දාගෙන පෑන් කේක් බැටර් එකේ ගාන්න තමයි මේක අපි අනා ගන්න ඕනේ. ඇතිල්ලවා උණු වෙලා තිබ්බේ කියලා අමතක වුණා ළමයි. මේ පේනවනේ. එහෙම තමයි මිනිස්සුන්ට ඉතින් වරදිනවා. මෙන්න මෙහෙම. ඔව් මෙන්න මේ ගානට වෙන බැටර් එක හදාගන්නවා. ඒක ළමයි මේ පිටි කැට තියෙනවා. ඒ කැට ගතිය නැති වෙනකන් ක්‍රීම් එක වගේ වෙනකම් හොඳට අපේ මේ විස්ක් එක නැති වෙලා. ගත්ත බඩු ගත්ත තැන් වල තියන්න ඕනේ. තියන්න ඕනේ මම නෙමෙයි මම දැනගන්න අනිත් අය ඒක පිළිවෙලට මේව කරගන්න. හරි ළමයි දැන් අපි බැටර් එක හදාගෙන ඉවරයි. මේ දැන් මේක පොඩ්ඩක් වෙලා තියලා තියමු අපි මේකට දාන බිත්තර මිශ්‍රණය හදාගන්න එකයි. ළමයි ඔයාලා මේකට බිත්තර රොටි හදාගන්න ප්‍රමාණයට බිත්තර දාගන්න. මම බිත්තර දෙකකින් තමයි හදන්නේ. හරි. ඊළඟට මේකට අපි ලුණු ටිකක් කපලා මෙන්න මෙහෙම දාගන්න. හීම් මිරිස් ටිකක් කපලා මෙහෙම දාගන්න. කරපිංච ටිකක් හීනෙකට කපලා මෙහෙම දාගන්න. කෑලි මිරිස් අවශ්‍ය අය දාගන්න. ඒක අවශ්‍යම නැහැ. මේ බිත්තර මිශ්‍රණයට ලුණු පොඩ්ඩක් දාගන්න. ගම්මිරිස් ඒක බෝතලේ නේද? ගම්මිරිස් ස්වල්පයකුත් දාගන්න. ඔව්. මේ බිත්තර එක හොඳටම ගහගන්න. ඔය තියෙන්නේ. දැන් ඔයාලට ගෙදරදීම බිත්තර රොටි හදාගන්න පුළුවන්. මේ විදිහට මම හිතන්නේ මේ විදිහට මේ පරාටත් හදාගන්න පුළුවන්. ඒකත් හදාගෙන ඉවරයි. ටන්ටටාන්. හරි ළමයි දැන් අපි බිත්තර රොටි හදාගෙන තමයි යන්නේ. ඉස්සෙල්ලා පෑන් එකක් තියාගන්න ලිපේ තියාගෙන පොල් තෙල් චුට්ටක් ගන්න ඕනේ. හරි. පොල් තෙල් ටිකක් ගන්නද? ලිප පත්තු කරගන්න මතක් කරලා. ඊපස්සේ පොල් තෙල් පොඩ දානවා. පොඩ්ඩක් වෙන්න. හරි. පෑන් එකක් ලිපේ තියාගෙන පොල් තෙල් ටිකක් ඒකේ ගාලා ඒක රත් වුණාට පස්සේ අපි මේ හදාගත්ත බැටර් එක දාගමු. එන්නන්න වෙලං කරලා. කවුද මේ? දැන් ළමයි මෙන්න මෙහෙම අපි හදාගත්ත බැටර් එක දාගමු. ටික හැඩේ විතරයි අවුල්ගේ මේක ලස්සනට ආවේ. ආදරව බලමු. ඔන්නම කරක් ගන්න. ලස්සනට.
මේක බලමු ලස්සනට එළියද. මේ යාළුවනේ මේ ලොකු අක්කා වැඩක් කිරුවා. පළවෙනි එකට මේ තෙල් ගාලා මෙහෙම අනේ තාච්චි ඇතිල්ලුවා. අමතක දෙවෙනි එකටත් මෙහෙම ඇතිල්ලුවා. උණු වෙලා තිබ්බ කියලා අමතක වුණා ළමයි. එහෙම පේනවනේ. එහෙම තමයි මිනිස්සුන්ට ඉතින් වරදිනවා. ඔක ඉතින් ඔච්චර නේද? පස්සේ මෙන්න මෙහෙම බිත්තර දාගන්න. මම බලාපොරොත්තු වෙනවා මේක ලස්සනයි කියලා. වටේම ලස්සන ගාලා ළමයි. පුරුවට. ඊට ගාලා ටක් ගාලා මේක හතර පැත්තට ඔන්න ඔහම ලස්සන නමන්න. හරිද? හරිද? ඒක ලස්සනට ආවා. ඒ පොර ලස්සනට ආවා. ලස්සනට ආව පොඩි වුණා කමන්නේ. අනිත් තරවන්න. සුවඳ නයනවා. කර එකක් හැදුවයිනේ. හරිලා මේක ඒක ලස්සනට ආවා. ඉතාලම අලංකාරයි. කන්න පුළුවන් දන්නේ. ඇතිනේ? හරි. ඒකත් ඉවරයි. ටි 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 ටි. පොඩ්ඩක් ගමනේ ලප්පා. පොඩ. අර නැද්ද අරක ගන්න. අවසාන එක. අවසාන එක. මේක නම් චූටි වෙයි දන්නේ අප්පා. එක්ස් ටිකක් දාගන්න. යන්න දෙන්න එපා. රයිට්. ඒකට තමයි පොඩ බිත්තර වැඩි වුණේ. හරි ළමයි ඔන්න අවසාන බිත්තර රොටියක් බෑවා. විනාඩි 10යි. ඉවරයි. බලන්න. හරිම රසයි. කාලා තමයි බලන රස. අතන මා රසයි. මාරි සුවඳයි ළමයි මේ වල. හැබැයි මේක අර මේ කඩේ ක්වොලිටියටම කඩේ රොටි ගතියටම එන්නේ නැහැ. උනාට මේ බිත්තර රොටිය තමයි රසයි. කාලා බලන්න කැලක්. ඕ රසයි යකෝ. රසයි කියන්නේ. රසයි. හරිම රහයි. ඔයාලත් හදලා බලන්න. ඔයාලත් හදලා බලන්න. මේකට මොනවා හරි ග්‍රේවි එකක් හරි මොනවා හරි ඔයාලා හදාගන්න ළමයි. චිකන් ග්‍රේවි එකක් හදාගන්න. හදාගෙන කරන්න පුළුවන්. එහෙනම් අපි ගිහලා එන්න. බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ කොහොමද? අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙත් හම්බ වෙමු. bye.